හරි නේද පුතේ? හොඳයි. එහෙනම් අපි පාඩම පටන් ගමු. දිග සම්බන්ධ ගැටලු විසඳීම. පළවෙනි ගැටලුව කියවලා අපි ආරම්භ කරමු. දැන් ටියුට් එක නැති ළමයි ගණන් පොතක් අරගෙන එයාලා පොතේ ගාන ලියන්න අපහසු වෙයි. ඔයාලා පොතේ හදා ගන්න. උත්තරේ හදන විදිය බෝඩ් එකේ පේනවනේ. එතකොට ගාන ලියලා බෝඩ් එකේ ලියන දේ ලියලා පිළිතුර හදන විදිහ සටහන් කරගමු. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ. කියවලා බලන්න හැමෝම. පුළුවන් අයට කරන්න අපි ඉඩ දෙනවා. චූටි වෙලාවක් දෙනවා. මෙතන මේ දිග සම්බන්ධ ගැටලු විසඳීමේ පළවෙනි ප්‍රශ්නේ පුළුවන් නම් ඔයාලට කරන්න පුළුවන්. නිකන් හිතලා බලන්න. නැත්නම් ඇඳලා බලන්න. එහෙම නැත්නම් කඩදාසි කෑල්ලක් වගේ ඉරාගෙන කපලා බලන්න පුළුවන්. හොඳට කියවලා බලන්න. හොඳයි. රිබන් පටියක් සමාන ස්ථාන තුනකින් කැපූ විට කැබලි කීයක් ලැබේද කියලා අහනවා. අපි ගානට යටින් අඳිමු. අඳින්න රේඛාවක් අඩි රූල තියලා අඳින්න. හැමෝම දැන් මම එක්ක වැඩේ කරන්න ඕන. මාත් එක්කම තමයි වැඩේ කරගෙන යන්නේ. සරල රේඛාවක් අඩි රූල පාවිච්චි කරන්න පුළුවන් නේ. අඩි රූල තියලා ඔන්න රේඛාවක් ඇඳලා. දැන් අපි ඕක ස්ථාන තුනකින් කපනවා. අපි නිකන් දල වශයෙන් ඔන්න කැපුම් ස්ථාන තුන. දැන් ඔය කැපුම් ස්ථාන තුන ලකුණු කරන්නකො. දැන් බලන්න කෑලි කීයක් දැන් ওই විදිහට කැපුවොත් අපිට කෑලි කීයක් ලැබෙනවද? 1යි 2යි 3යි 4යි. ස්ථාන තුනකින් කපපුවම කෑලි 4ක් ලැබෙනවා නේද? උදේ මෙහෙම කැපෙනවනේ ඔය කැපෙන්නේ. ඔන්න කැපෙන අවස්ථා ටික. දැන් ඔයාට කෑලි 4ක් ලැබිලා තියෙනවා. උත්තරේ 4යි කියලා දාමුකෝ. එහෙනම් මතක තියාගත යුතු දේ තමයි පුතේ කැපුම් ගානට වඩා ලැබෙන කොටස් ගාන එකක් වැඩි කියන එක. ඒකත් ඔහම ලියාගන්න ඔතන ගානට යටින් ලියන්න පුළුවන්. යොදන කැපුම් ගානට වඩා ලැබෙන කෑලි ගාන එකක් වැඩි. ඔව් තුනක තැන් තුනකින් කැපුවොත් කෑලි 4ක් ලැබෙනවා. දෙවෙනි ගානේ ස්ථාන 4කින් කියලා එන්න ඕන. දෙවෙනි ගානට ඉලක්කම 4 දාගන්න. දෙවෙනි ගාන ඉලක්කම 4 කරගන්න. දෙවෙනි ගාන ඉලක්කම 4 කරගන්න.
හදමුකෝ බලන්න. රූපෙත් හඳින්න කෙටි ක්‍රමයටත් කරන්න. රූපෙත් මොකටත් අපි ඇඳලම බලමු. රූපේ ඇඳලා බලන එක හොඳයිනේ අපිට වැඩිපුර තේරුම් ගන්න පුළුවන් රූපේ ඇඳලා බලපුවා. එහෙනම් ඔයා රූපෙත් ඇඳලා බලන්න. හරි. ඔන්න රිබන් පටිය අංක 2. මේ රිබන් පටිය කපනවලු ස්ථාන 4කින්. 1යි 2යි 3යි 4යි. එතකොට ලැබෙනවා කෑලි 5. ස්ථාන 4කින් කැපුවා ලැබෙන කෑලි ගාන එකක් වැඩි. එහෙනම් පිළිතුර 5යි. දැන් තුන්වෙනි ගාන හදන්නකෝ. ඒකේ රූපේ නම් අඳින්න ඕනේ නේද? තුන්වෙනි ගාන අපි සාමාන්‍ය විදියට හදමු. ඔක්කොගේම යන රූපෙන් දැන් අඳින්න අවශ්‍ය නැහැ. රිබන් පටියක් ස්ථාන 8කින් කැපූ විට කැබලි කීයක් ලැබේ? එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ කැපුම් ගානට වඩා ලැබෙන කොටස් ගාන එකක් වැඩි. මේක ලියා ගන්න ඕන. මේක ලියලා හදන්න ඇතිනේ. 8 එකතු කිරීම එක එතකොට 9යි. අපිට ලැබෙනවා කොටස් 9ක් ලැබෙනවා. හතරවෙනි ප්‍රශ්නේ ඉඳන් පොඩ්ඩක් විතර ගණන් රටාව වෙනස් පැත්තකට යනවා. එහෙනම් අංක 4 ඔයාලා තනියම කරන්න. හතරවෙනි ගාන තනියෙන් පටන් ගන්න. ප්‍රශ්න අංක 4. හොඳට කියවලා බලන්න. ඒ රූපේ අඳින්න. දැන් ප්‍රශ්න අංක 4ට ටිකක් වෙනස් නිසා අපි යටින් අඳින ඔය අදාළ රිබන් පටිය. ඇඳලා වැඩේ කරන්න පුළුවන්. ඇඳ වැඩේ කරන්න. ඔව් උත්තර එනවා හොඳයි. ඒ කියන්නේ හදලා ගොඩක් ළමයි. අනිත් අයත් හදන්න උත්සාහ කරන්න. අංක 4 කැබලි 3ක් ලබා ගැනීමට රිබන් පටිය ස්ථාන කීයකින් කපන්න ඕනද? දැන් මේ බලමු. ඔන්න දැන් තැන් දෙකකින් කැපුවොත් අපිට ලැබෙනවා කෑලි 3ක්. නේද? තැන් දෙකකින් කැපුවොත් කෑලි 3ක් ලැබෙනවා. එහෙනම් අපි අර කැපුම් ගානට වඩා ලැබෙන කෑලි ගාන එකක් වැඩිනේ. දැන් මෙතන අපිට දීලා තියෙනවා කෑලි ගාන 3යි. ලැබෙන කෑලි කැපුම් ගාන නෙමෙයි දීලා තියෙන්නේ කෑලි ගාන. කෑලි 3ක් නම් ස්ථාන කීයකින් කපන්න ඕන? එහෙනම් දැන් මොකද කරන්නේ? අර කලින් කරපු වැඩේ නෙමෙයි ඊට වඩා ටිකක් වෙනස්. දැන් ඔන්න ලැබිච්ච කෑලි ගාන 3යි. ඒකෙන් එකක් අඩු කරපුවම අපිට ලැබෙනවා කැපුම් ගාන. ඒකත් ලියාගන්න. කෑලි ගානෙන් එකක් අඩු කරපුවම කැපුම් ගාන ලැබෙනවා. එහෙනම් ඊළඟ එක හදාගෙන යන්න පුළුවන්.
ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 තමයි අපි කරන්නේ. 5ට උත්තර ගොඩක් අය එවනවා. හොඳයි. කැබලි 7ක් ලබා ගන්න ඕන. එහෙනම් කැබලි ගානට වඩා එකක් අඩුයි අපි යොදන කැපුම් ගාන. 7න් එකක් අඩු වුණාම 6යි. දැන් දන්නවනේ ක්‍රමේ. හරි. දැන් අංක 6. 6 වෙනි ප්‍රශ්නේ බලමු. එක ටිකක් විතර වෙනස්. 6 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස්. අපි කියවලා බලමු. මොකද්ද කරන්න තියෙන්නේ කියලා. නූලක් සමානව දෙකට මැදින් නවා කපා. ඒ කියන්නේ දැන් මේ වගේ නූලක් අපි මෙහෙම නමනවනේ. ඔහොමනේ නමන්නේ. එතකොට කපන්නේ මෙතන ඉන්නේ. එහෙම හිතන්න හරිද? නූලක් සමානව දෙකට මැදින් නවා කපා. එම කැබලි දෙක නැවත දෙකට මැදින් නවා කපා. දැන් ඔන්න ඔහොම කතන්දරයක් කියා. දැන් බලන්න එහෙනම් ඕක අපි උත්තරේ හොයමුකෝ. උත්තරේ හරියට බලන්න දැන්. ඔය කපනවා කියන්නේ මෙන්න මෙතනින් ඔය නම්බපු තැනින් තමයි කපනවා කියන්නේ. මේ ගානට අනුව. නැතුව මෙතනින් මෙහෙම කැපිල්ලක් නෙමෙයි කියන්නේ. ඉතින් ටිකක් බලන්න ඕන. බලලා හදලා උත්තරේ දාන්නකෝ බලන්න. මොකක්ද එන්නේ කියන්නේ. ඔන්න දැන් මේ නූල දෙකට මැදින් නවා කැපුවා. ඔන්න දැන් මම කැපුවා. හරිද? හරි. ඔන්න දැන් කපලා තියෙන්නේ. මේ කැබලි දෙක නැවත දෙකට මැද්දෙන් නමනවා. ඒ කියන්නේ දැන් මේ කොහොම තියලා මේක නැවත මේ පැත්තට නමනවා. ඒක හිතන්න ඕනේ අපිට නූල් ගෙනියන්න දෙන්නේ නැහැ නේ විභාගෙට. අපිට මුකුත් එහෙම ගෙනියන්න බෑ. හරි උත්තර හොඳයි. ගොඩක් අය හරි උත්තර එවනවා හොඳයි. very good. මේක මේ පැත්තට නමලා මැද්දෙන් කපනවා කියන්නේ ඇත්තටම ඉතින් මොකද්ද වෙන්නේ? මෙහෙම නමලා මැද්දෙන් කපනවා කියන්නේ මෙතනින් කැපෙනවා කියන එක. මේ විදිහට නමපුවම ඕක කොහොම කපනවනේ. ඒ කියන්නේ මේ මැද්දෙන් කැපෙනවා. එතකොට කෑලි කීයක් ලැබෙනවද ඔයාලට? කෑලි 4ක් ලැබෙනවා. දැන් ඕවට කෙටි ක්‍රම නැහැනේ. මේවා හදලා බලන්න එහෙම කෙටි ක්‍රමයක් නැහැ. අපේ හිතේ තියෙන්න ඕන මේ. උත්තරේ 4යි. උත්තරේ 4යි. හරියට දාගන්න පුළුවන්. දැන් 7 වෙනි ගානට යන්න. අංක 7. හරි දැන් අපි දෙමුකෝ චූටි වෙලාවක් කට්ටියට 7 හදන්න. දැන් බලමු කවුද හදන්නේ. මට උත්තර එනවා මට පේනවා. 7 වෙනි ගාන කියවලා හදා ගන්න ඕන. පහවසරේ ළමයි කෝ? හරි ප්‍රමුදිතලා හදලා ඇති. ප්‍රවීන් හදන්න බලන්න. දැන් අපේ කට්ටිය ඉන්නවා අපිට පේනවා වැඩ යනවා සෑහෙන්න හොඳයි. ගණන් හදන ළමයි ඉන්නවා. හැමෝම ගණන් ටික හදන්න. පිළිතුරු පුළුවන් අය එවන්න. පුළුවන් අය විතරක් chat එකට උත්තරේ දාන්න. ගාන හදන්න ඕන දැන් ඔයාට තියෙන්නේ ගාන හදන්න. හැමෝම හදාගන්න උත්සාහ කරන්න පුළුවන්. මේක බැරි කමක් නැහැ. ඔය බලන්න සෙනුක් හදලා නේද ඉන්නේ දැන්. හරි ගොඩක් අය හදලාලු වෙන්නේ. මේ උත්තරේ 8යි කියලා තමයි කියන්නේ. හැමෝම නෙමෙයි ගොඩාක් අය. උත්තරේ 8යිලු. හරි. එහෙනම් අඳින්නකෝ ඔන්න දැන් අඳින්න රේඛාවක්.
හැමෝම එන්න මේ වැඩේට. රේඛාවක් අඳින්න. උගල තියලා අඳින්න ලොකු. අහගන්න. සමානව කොටස් දෙකකට කපනවලු. මෙන්න කැපුවා. දැන් කපමුකෝ. ඔන්න දැන් කැපුවා. ඉන් එක් කොටසක් නැවත සමාන කැබලි 4ක් වනසේ කපයි. එහෙනම් කෑලි 4ක් නම් කැපුම් 3යි. කැපුම් 3ක් දාපුවම තමයි කෑලි 4ක් ලැබෙන්නේ. හොඳට බලන්න. ඔයාලා කෑලි 4කට කැපුවොත් 5ක් ලැබෙයි. එහෙනම් අර කලින් ඉගෙන ගත්ත දේ පාවිච්චි කරන්න දැන්. කෑලි 4ක් ලැබෙනවා. ඔන්න දැන් 1 2 3 4. එක කෑල්ලක දිග මීටර් 1යි. එහෙනම් මේ පැත්තේ මීටර් 4යි නේද? මේ පැත්තේ මීටර් 4 නම් මේ පැත්තේ මීටර් 4යි. 4යි 4යි 8යි. මීටර් නැත්තම් දෙන්නේ නැහැ. මීටර් 8 තමයි පිළිතුර. හරි. ඔයාලා උත්තරේ ලියද්දී අනිවාර්යයෙන්ම ඒකකයේ යොදන්න ඕන නැත්තම් ලකුණු හම්බෙන්නේ. එහෙනම් දැන් හරියයි ඉන්නවා ගෝල්. 8 වෙනි ගාන අපි බලමු උත්සාහ කරලා. පුළුවන් අය හදන්න ඉක්මනට. දැන් මේ ගානේ කරන්නට තියෙන්නේ අන්න වරද්දගත්තා. මේ ගානේ බෙදන්නනේ තියෙන්නේ. ඔය කටුවැඩ කොලේ අරන් බෙදුවා නම් උත්තරේ හම්බෙනව නේද? 8 වෙනි ගාන අඳින්න බෑනේ අපිට. ඕනනම් බෙදලා ඉවර වෙලා ඇඳලා බලමු. එකටම බෙදන්නකෝ. දැන් මේක බෙදන්නේ කීයෙන්ද කියලා ඔයා තීරණය කරන්න ඕන. දැන් බලන්න ඕන මීටර් 400ක් දිග වයර් එකක් තියෙනවා. මීටර් 400ක් ඕක දිගයි. කොච්චරද? 400ක්. ඊවෙනි ගානද 8 වෙනි ගාන? මේ මීටර් 400 දිග වයර් එක ස්ථාන 4කින් කපනවා. ස්ථාන 4කින්නේ කපන්නේ. ස්ථාන 4කින් කපපුවම එක කැබැල්ලක දිග කීයද කියලා. එහෙනම් දැන් ඔයා හොයන්න බලන්න ඕන ස්ථාන 4කින් කැපුවොත් කෑලි කීයක් ලැබෙනවද කියලා. දැන් කලින් ඉගෙන ගත්තේ ඒක තමයි. කලින් ඉගෙන ගත්ත දේ මොකද්ද? මේ තියෙන්නේ ස්ථාන 4කින් කැපුවොත් කෑලි ලැබෙනවා 5ක්. ඔය 100 දාපු අයටයි මම මේ කියන්නේ. ඔය 100 උත්තරයපු දරුවන්. ඔයා ගානේ බලන්න ස්ථාන 4කින් කපයි. එතකොට කෑලි ලැබෙන ඔයාට 5ක්. එහෙනම් මේක 4ෙන් බෙදලා හරියන්නේ නැහැ. මේක බෙදන්නේ පුතා 5ෙන්. ඔයා ගාන කියෙව්වේ භාගෙටනේ. ගාන භාගෙට කියවපු අය තමයි ඔය 100 කියන උත්තරේ එව්වේ. ගාන හරියට කියවපු ළමයි ඇඳලා හරි බැලුවා. හරි තැන් 4කින් කපන්නේ කෑලි 5ක් ලැබෙනවා. එහෙනම් 5ෙන් බෙදනවා. බෙදලා බලන්න. 5 වරක් 8 40යි බිංදුවයි බිංදුවයි බිංදුවයිනේ 5 වරක් බිංදු බිංදු බිංදුනේ. එහෙනම් ඕම් බලන්නකො. මේ එක කෑල්ලකට කීයද පුතේ එන්නේ? 80යි. 8 වරක් 5 40යිනේ. එතකොට මේ 80 ඒවා 5ක් එනවනේ. නේද? ಗುಣ කරලා බැලුවත් අපිට 400ක් එනවනේ. එහෙනම් උත්තරේ මීටර 80යි. ඔන්න රූපේ අඳිනවා නම් අඳින්න පුළුවන්. ඒක තමයි කියන්නේ ටිකක් කල්පනාවෙන් කියවන්න උත්සාහ කරන්න කියලා. අපි කියවන්නේ.
ඒක තමයි අපිට තියෙන ගැටලුව. හරි. දැන් ඊළඟ ගානට විනාඩියක් ගන්න පුළුවන්. ඒක චුට්ටක් විතර වෙනස් නේ. කමන්නේ පුළුවන් විදිහට කරන්නකො. අද මේක ලියලා හරි වැරදි ලකුණු කරලා ඊළඟ ගානට යන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්න. උත්තර ඇවිල්ලා තියෙනවා. හොඳයි. හරිද වැරදිද කියලා බලමු. එකටම හදන්න ඕන. ඒ පහ වසරේ ළමයි විශේෂයෙන් හදන්න ඕන. මම දැන් නම කියලා අහනවා කීප දෙනෙක්ගෙන්. එයාලා මට කියන්න ඕන. හරිද? මම නම කියලා අහනවා දෙතුන් දෙනෙක්. ඉතින් මේ හඳුනන ළමයි ඉන්නවනේ ගොඩක්. කොයි ඉන්නේ කට්ටිය. හතර වසරේ ළමයින්ගේ ප්‍රශ්නයක් නෑ. පහ වසරේ අනිවාර්යෙන් හදිය යුතුමයි. අනිවාර්යෙන් හදන්න ඕන. සෙන්ටිමීටර 5ක් දිග පීත්ත පටි 5යි. අදින්නකො පීත්ත පටි 5. පීත්ත පටි කියන්නේ රිබන් පටියෝ. 2යි 3යි 4යි 5යි. ඇඳ ගන්න ලං කරන්න එපා. ඇඳ ගන්න. මේවා තාම ගැට ගහලා එහෙම නෑ ඕම්. අලෝලා නෑ. මොකද මං ඒක අඳින්න ඕනේ. ඉතින් මොකෝ කරන්නේ? ඔයාලෝ කඳින අතරතුර මේ අද අපිට ඕන බඩු ටිකක් ලෑස්ති කරලා තියන්න කියන්න කාට හරි. හැන්දක් ඕන. හැන්දක් කියන්නේ ඔය තේ හැන්දක් වගේ එකක් ඕන. පිත්තල හැන්දක් හරි. ලුණු වතුර ටිකක් ඕන. ලුණු වතුර පොඩ්ඩක්. සීනි ටිකක්. ඔව් සරුවත් එකක් හදන්න යන්න. මේ සීනි ටිකක් ඕන. ලුණු වතුර ටිකක් ඕන. ඉටිපන්දමක් හරි පානක් හරි ඔක රත් කරගන්න දෙයක් ඕන. හරිද? නැත්තම් ලිප ළඟට ගිහිල්ලා රත් කරමුකෝ පස්සේ නේද? දැන් ඒකට ඔයා දුවන්න එපා. ඔයා වාඩි වෙන්න. කාට හරි කියන්න ඔය ටික හොයලා තියන්න කියලා. හැන්දයි, ඉටිපන්දමයි, නැත්තම් ලාම්පුවක්, නැත්තම් පොල් තෙල් පහනක්, සීනි ටිකක්, සාමාන්‍ය වතුර සහ ලුණු වතුර. අපි ගාන හදමු. දැන් ඔන්න සෙන්ටිමීටර් 5ක් දිග පීත්තපටි කීයද තියෙන්නේ? 4ක් නේද? 5ක් ඇඳලානේ. 4ක්. 1 2 3 4. පීත්තපටි 4යි තියෙන්නේ පුතේ. 4ක් ඇඳ ගන්න. 4යි හරි. එක පටියකින් සෙන්ටිමීටර් 1ක්. දැන් කඩදාසි පටි අලවන්නේ මෙන්න මෙහෙම. ඔය කියන්නේ කඩදාසියේ එක මත එක තියලානේ අලවන්න ඕනේ. මෙහෙම අලවන්න බෑනේ නේද? මෙහෙම අලවද්දී මේ එකකින් සෙන්ටිමීටර් 1ක් මේ පැත්තට තියෙනවා. මේකිනුත් 1ක් මේ පැත්තට තියෙනවා කියලා තමයි ඔය කියන්නේ. ඔය කියන්නේ මෙන්න මෙහෙම. ඕන්න ඔහොම. මේක එක මත තියලා අලවන. එතකොට මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි සෙන්ටිමීටර් 1 ඇලවෙනවා කියලා තමයි ඔය කියන්නේ. හරි. හරි දැන් මම මේ 4ක් තමයි ඇඳලා තියෙන්නේ. ඔන්න 4යි. දැන් අපෙන් අහනවා ওই විදිහට අලෝපුවම මේ පටියේ මුළු දිග කීයද කියලා. දැන් ඔතනදී සෙන්ටිමීටර් 5යිනේ මේවා. පහේ පටි සෙට් එකක් නේ තියෙන්නේ. පහේ ඒවා තියෙනවා 4ක්. මෙන්න මෙතන තමයි දැන් සමහර ළමයි හිතනවා අපි මේකෙනුත් අඩු වෙනවා මේකෙනුත් අඩු වෙන නිසා 1 1 2 කියලා ගම්මු කියලා. නෑ. ඇත්තටම ඕක එහෙම අඩු වෙන්නේ නෑ. මොකද මේ දෙක එකම දෙක තියපුවම එකකින් විතරයි සෙන්ටිමීටර් 1ක් අඩු වෙන්නේ. අර අනිත් එකේ සෙන්ටිමීටර් 1 ඕකෙන් අඩු වෙන්නේ නෑ. අන්න ඒක ටිකක් මතක තියාගන්න. ඒක අපිට කරලා බලන්න බෑ මෙතන. මේ ගාන හැදෙන තියරිය එක තමයි. එතකොට අපි කියමුකෝ එකකින් සෙන්ටිමීටර 2 2 අඩු වෙනවා කියලා.
එහෙනම් මෙතන ඇත්තටම 4ක් නෙමෙයි. මෙතන 2යි අඩු වෙන්නේ. එහෙනම් මේ හැම තැනම සෙන්ටිමීටර් 1 ගානේ අඩු වෙන්න ඕන. දාගන්න කෝකට ඔහොම. සෙන්ටිමීටර් 1 දාලා පහේව ටික දාලා ඒව ටික රූපේ සම්පූර්ණ කරගන්නකො. මෙතන පටි 4යි තියෙන්නේ. මම 4ක් කරුවා. දැන් බලන්නකො 5 වරක් 4 එකතු කරලා බලන්නකො 5ව 4 සෙන්ටිමීටර් 20යි. දැන් උතනින් කීයක්ද අපි අඩු කරන්න ඕනේ? 1යි 2යි 3යි සෙන්ටිමීටර් 3ක් අඩු කරනවා. එතකොට ඔයාට එනවා කීයද පුතේ? සෙන්ටිමීටර් 17ක උත්තරයක් එනවා. එහෙනම් දැන් පුතාගේ උත්තරේ හරිනම් හරියක් දාන්න. සෙන්ටිමීටර් 17යි පිළිතුර. ප්‍රමුදිත නේද? හරි. සෙන්ටිමීටර් 17යි. හොඳයි අපි අංක 10ට යමු. 10ක් තියෙනවද? 10ක් නැහැ. දැන් අපිට තියෙන්නේ අලුත් ප්‍රශ්නය. 4 වෙනි සතියේ කොටසක් තියෙනවා. දැන් ඒක තියෙන්නේ අර වගේ මේ වගේ ප්‍රශ්න. දැන් පුළුවන්. පළවෙනි ගාන හදන්න පුළුවන්. හදමුකෝ. තනියම හදාගන්න. ඔන්න පළවෙනි ගාන තනියම. 4 වෙනි සතියේ පළවෙනි ගැටලුව. බලමු කාටද හදාගන්න පුළුවන් කියලා. ඔයත් ඉක්මනට හදන්න. මේ රූපේ ඇඳලා කමක් නැහැ. දැන් ඒක තමයි පටි 5ක් තියෙන්නේ. පටි 5ක්. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි. ඕම් බලන්න පටි 5ක්. දැන් ඉතින් ඔයාලා ඕක තනියම කරගන්න. දැන් ඔයාලට පුළුවන්. දැන් මං ඕනේ මට උත්තරේ වන්නකො. එක් පටියකින් සෙන්ටිමීටර් 1යි සෙන්ටිමීටර් 1ක් එකවත් එක තබා අලවනවලු. එහෙනම් අලෝපු මුළු පටියේ දිග කීයද කියලා අහනවා. හරි එහෙනම් ඔයාලා හදයියන්. බලන්න තනියම හදන්න. වැරදුනොත් අපි හදාගමු. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නිසා හදන්න හැමෝම. මේ රූපේ ඇඳලා කරන එක හරි ලේසි පුතේ. රූපයක් මාර්ගයෙන් යන්න පුළුවන් අපිට හරි ලේසි. හොඳයි දැන් 21 කියන පිළිතුර තමයි ලැබිලා තියෙන්නේ ගොඩක් අයට නේද? අපි බලමු. සෙන්ටිමීටර 5ක් දිග පීත්තපටි 5ක් තියෙනවා. එතකොට 5 වරක් 5 එනවා සෙන්ටිමීටර් 25ක්. දැන් මම මේ විදිහට හදනවා අපි ওই විදිහට ලියාගමු හරි. එතකොට දැන් මෙතන ඇලවුම් වාර එන්නේ 4යි මේ තියෙන්නේ. පටි ගානට වඩා එකක් අඩුයි. ඇලවුම් වාර ගණන පුත්. ඔන්න 4යි. එහෙනම් අපි මේ 25න් සෙන්ටිමීටර 4ක් අඩු වෙනවා. සෙන්ටිමීටර 4ක් අඩු වෙනවා. එතකොට උත්තර එනවා කීයද? සෙන්ටිමීටර් 21ක්. සෙන්ටිමීටර් 21යි උත්තරේ. හොඳයි ගොඩ්. අන්න එහෙම තමයි හැදෙන්නේ. එහෙනම් මේ ක්‍රමයක් දැන් ලියා ගමු. ඔක පුරුදු වෙන්න. දැන් හැමදෙස්සම රූප ඇඳ ඉන්න බෑනේ අපිට. ඒ නිසා අපි ওই ක්‍රමයටත් යන්න. දැන් ඕක වැරදි අය ලියා ගන්න ඕනේ. ඇඳගත්තට කමක් නැහැ. දෙවෙනි ගාන තනියම හදන්නකො. දෙවෙනි ගානේ සංඛ්‍යා ටික පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. දෙවෙනි ගානත් හදමු. සෙන්ටිමීටර 6ක් දිග පීත්තපටි 4ක් තියෙනවා.
අපි ඇඳලා බලන්න පුළුවන්. සෙන්ටිමීටර් 6ක් දිග පීත්තපටි 4ක් තියෙනවා. එක පටියකින් සෙන්ටිමීටර් 2 බැගින් එක මත එක තබා අලවනවා. ඇල වූ පසු පටියේ මුළු දිග සොයා. මේක 6 6 තමයි තියෙන්නේ නේද? ඉදිරි ටික ඔයාලා හදන්න. හරි සයෝන් හදලා නේද? අපි බලමු අනිත් පැයත් හදන්න. ඔව් දැන් උත්තර 14ක් කියනවා. බලමු කීයක් ඒද කියලා. හොඳයි. එක කොටසක් 6යි නම් 6 වරක් කීයක්ද මෙතන තියෙන්නේ? 4යි 24යි සෙන්ටිමීටර්. අපි දැන් කටු වැඩ කරද්දී 100න් මෙහෙම දාන්නේ නේද? අපි ගානට උත්තරේ යද්දී ඒව අරගෙන යනවා. කටු වැඩක් හදද්දී එහෙම අපි ඒකක දදා හදන්න අවශ්‍ය නැහැ. අපි ඉක්මනට කාලය ඉතුරු කරගන්න හදා ගන්නවා. හරි? ඒක ප්‍රශ්නයක් නෑ. 6 වරක් 4 24යි. දැන් මේ මෙතන මේ කීය ගානේ අඩු වෙන්නේ පුතේ? හරි. එක පටියකින් දෙක ගානේ. එහෙනම් බලන්න දෙකේව 3ක්. දෙකේව 3ක් අපිට ලැබෙද්දී 6ක් නේද? එහෙනම් අපි 24න් 6ක් අඩු කරනවා. උත්තරේ එනවා සෙන්ටිමීටර් 18යි. හරි. සෙන්ටිමීටර 18යි දෙවෙනි එකට. තුන්වෙනි එකත් හදලානේ. දෙවෙනි එකට සෙන්ටිමීටර 18යි. දැන් තුන්වෙනි ගානට යන්න. දැන් පුළුවන් හදාගන්න. දැන් තනියම හදමු. ඔන්න දැන් අංක 3. දෙක ඉවරයි. දෙක සටහන ලියන්න ඕන ලියාගන්න. 4 වසරේ ළමයි ලියන්න අනිවාර්යෙන් රූපේ ඇඳගන්න. හැමෝම රූපේ ඇඳලා ලියාගන්න ඕන බොහොම හොඳයි. ඊළඟ අංක 3 සෙන්ටිමීටර් 5ක් දිග පීත්තපටි 4ක් ඇත. එක පටියකින් සෙන්ටිමීටර 1 බැගින් තබා අලවයි. හදලා බලමු. ඔය බලන්න හැදුවද? හරි. හැදුවා නේද? හොඳයි. හැමෝම හදන්න. හරි ඔන්න පිළිතුර මම කෙලින්ම උත්තරේ හදන්නම්. 5 පටි 4යි 5 වරක් 4 කීයද? 20යි. ඊට පස්සේ පටි 4ක් නම් මේකේ කැපුම් වාර 3යි. දැන් මෙහෙමනේ යන්නේ. ඔන්න පටි 4 නම් ඇලවුම් වාර 3ක් හිටිනවා. එක ඇලවුම් වාරයකට සෙන්ටිමීටර් 1යිනේ පුතේ. එහෙනම් 1යි 2යි 3යි. අපි 3ක් අඩු කරගත්තාම උත්තරේ එනවා සෙන්ටිමීටර් 17යි. හරියට දාන්න. මේ අංක 3 තුන්වෙනි ප්‍රශ්නේ. සෙන්ටිමීටර් 17යි.
ඊළඟට ඔන්න ඔයාට හතරවෙනි ප්‍රශ්නේ. ඉක්මනට හදමු. සෙන්ටිමීටර 100ක් දිග පීත්තපටි 4ක් තියෙනවලු. සෙන්ටිමීටර 100ක් දිගයි පීත්තපටි 4යි 400යි. සමහර අය හදලා තියෙන්නේ. ඒකයි මම මේ හදන්නේ. ඔයත් හදන්න. එතකොට පීත්තපටි කීයක්ද මේ තියෙන්නේ? 4ක් නේද? මේ විදිහට 4ක් තියෙනවා. පීත්තපටි 4ක් ඇතුළට ඇලවුම් වාර 3ක් එනවා. ඇලවුම් වාර 3ක් නම් එක ඇලවුම් වාරයකට සෙන්ටිමීටර් 5ක් වැය වෙනවා. සෙන්ටිමීටර් 5ක් එක මත එක තියෙනවා කියලා කියන්න. ඔන්න එහෙනම් 5/3ක් කීයද? හරි අඩු කරලා උත්තරේ දෙන්න. ඉතින් අඩු කරන්නත් පුළුවන්, අතින් අඩු කරන්නත් පුළුවන් නේ. කැමති ක්‍රම? ඉතින් හෝ අතින්. ඉතින් අඩු කරන්න ඉතින් ලියලා අඩු කරන්න. ඉතින් නම් ආපස්සට කල්පනා කරන්න පුළුවන් නේ. 100න් 15ක් අඩු වුණාම කීයද කියලා බලලා ආසන්න සංඛ්‍යාව හදා ගන්න පුළුවන්. 400න් 15. කීයද? ඔව් සෙන්ටිමීටර් 385යි. සෙන්ටිමීටර් 385යි. හරියක් දාගන්න. සෙන්ටිමීටර් 385යි. හරි නේද? මේ වගේ ගණන් කීපයක් හදපුවම දැන් ඕකේ රටාව ඔළුවට එනවා. ඊට පස්සේ වරදින්නේ ඕන තැනක හම්බුනොත් ඉක්මනට විසඳ ගන්න පුළුවන්. දැන් අපි හදන්නේ අංක 5. පස්වෙනි ගාන තනියම හදමු. සෙන්ටිමීටර් 100ක් දිග පීත්තපටි 6ක් තියෙනවලු. එකකින් සෙන්ටිමීටර් 5 ගානේ අඩු වෙනවා. එහෙනම් මුළු පටියේ දිග ඉක්මනට හොයන්න. ඒක කියන දේ කරන්න. හම්බන්නේ. මේ කොහොමද දෙන්නේ? හරි හොඳයි නෙතුමි ඉෂාන් සයුනි තව ගොඩක් අය උත්තරේ එවලා තියෙනවා මේ 575 කියන උත්තරය තමයි ගොඩාක් අය එවන්නේ දැන් ඔයාටත් ඒ උත්තරේ එන්නේ නැතිද බලමු අංක 5 100 එව්වා 6යි 600යි එක් පටියෙන් දැන් පීත්ත පටි 6ක් නම් ඇලවුම් වාර 5යිනේ 1 2 3 4 5 6 පීත්තපටි 6යි නම් මේ බලන්න 1 2 3 4 5 ඇලවුම් වාරේ ඇලවුම් වාරයකට 5 ගානේ 5 වරක් 6 කීයද මෙතන 5යි නේද 5යිනේ 5 වරක් 5 25යි ඔන්න මේ එක තැනකින් 5ක් ගානේ අඩු වෙනවා පස්වෙනි ගාන කරන්නේ එක තැනකින් 5 ගානේ අඩු වෙනවා එතන 5 10 15 20 25 එහෙනම් 600න් 25 අඩු කෙරුවා නම් උත්තරේ හරි 600න් 25ක් අඩු කරා 575යි සෙන්ටිමීටර 575යි දැන් 6 වෙනි ගාන චුට්ටක් විතර වෙනස් ඔය ගානේ ඇතුලේ කියනවා ගාන ඇතුලේ තව ගානක් හදන්නලු ඒක හදලා තමයි පටි දෙක අලවන්න ඕනේ නේද හරි කොහොම සරල දෙයක් තියෙන්නේ බලන්න හදලා බලමුකෝ හොඳට ගාන කියවන්න එතකොට උත්තරේ එනවා
හරි හදපු නැති අය ඉක්මන් කරන්න. ඊවල හදාගන්න. සෙන්ටිමීටර් 20ක් දිග පීත්තපටියක් තියෙන ඕන්න සෙන්ටිමීටර් 20ක් දිගයි. මේක මැද්දෙන් සෙන්ටිමීටර් 5කට හානි වෙනවා. දැන් අපි කියමුකෝ මේ හරියෙන් කියලා. ඔන්න සෙන්ටිමීටර් 5කට හානි වුණාම අපි ওই සෙන්ටිමීටර් 5 මොකද කරන්නේ? කපලා අයින් කරනවා. ඒක ආය අලවනවද? ඒක ආය අලවන්නේ නැහැ. අපි කියමු මීයක් කාලා නැත්තම් පිච්චිලා ඉරිලා කියලා. සෙන්ටිමීටර් 5ක්. එතකොට ඔන්න දැන් 20ක් තිබ්බා. 20න් සෙන්ටිමීටර් 5ක් අයින් වුණා. නේද පුතේ? 20න් සෙන්ටිමීටර් 5ක් දැන් අයින් කරලා තියෙන්නේ. දැන් ඒක කපලා අයින් කරපුවම අපිට කෑලි දෙකක් හම්බෙලා තියෙනවා. ඒ කෑලි දෙකේ දුර අපි හරියටම අපිට කියන්න බෑ. ඔය 15 තමයි දෙපැත්තට බෙදිලා තියෙන්නේ. සෙන්ටිමීටර් 5ක කෑල්ලක් දැන් මෙතන නැහැ. එහෙනම් දැන් මේ 5ක් අඩු කරපුවම 15යිනේ. නේද? සෙන්ටිමීටර් 5ක් අපි අයින් කෙරුවා හානි වෙච්ච නිසා දැන් අපි ළඟ තියෙනවා කෑලි දෙකක්. ওই කෑලි දෙක එකතු වෙන්න ඕන. ওই කෑලි දෙක අලෝපුවම මෙහෙම. ওই කෑලි දෙක ලං කරලා අලවන්න. අලෝපුවම එකතු වෙන්න ඕන 15ක්. 15ක් එකතු වෙන්න ඕන. හරිද? දැන් ඔන්න මෙතන අලවනවා. දැන් ඇලොම් වාර දෙකක් නැහැනේ. ඇලොම් වාර එකයි තියෙන්නේ. මේ කෑලි දෙක තමයි මේ කෑල්ල මේක මේ කෑල්ල මේක කියමුකෝ. ඔන්න ඇලෙව්වා. හරි. දැන් අලවද්දී මේ ඇලවුම් වාරෙට සෙන්ටිමීටර් 2 වැකින් තියලා අලවනවා. එහෙනම් මෙතනින් කීයක්ද අඩු වෙන්නේ? සෙන්ටිමීටර් 2ක් අඩු වෙනවා. ඇලවුම් වාර එකයි සෙට් වෙන්නේ. ඇලවුම් වාර එකයි මේ තියෙන්නේ. මේ කෑලි දෙක අලවන්නේ ඇලවුම් වාර එකක්. එහෙනම් මේ දෙකේම දිග 15යි. හැබැයි දෙකක් මෙතනින් අඩු වෙන්න ඕන. 15න් දෙකක් අඩු වුණාම සෙන්ටිමීටර් 13යි. හරි. අඩුපාඩු තියෙන අය හදාගන්න. සෙන්ටිමීටර් 13යි පුතා උත්තර. හොඳයි. එතකොට එහෙනම් ඊළඟ එක හදන්න පුළුවන් නේද ඒ විදිහටම? ඒ විදිහටම හදමු. මේ විදිහටමනේ හදන්නේ. ඉතින් සංඛ්‍යා ටික විතරයි වෙනස් නේද? ක්‍රමයේ එකම ක්‍රමය සංඛ්‍යා ටිකේ පොඩි වෙනසක් තියෙන එච්චරයි. හදලා උත්තරේ ගන්න බලන්න. හැමෝම හදන්න ඕන. දැන් ප්‍රවීන් හදලාද ඔය ඉන්නේ? කල්පනා කරනවානේ. ඔව් පෙරලිලා. කෙලින් එලා හදන්න. කො බලන්න උත්තරේ ආවද රයිනේ? ඉශාල්ලාට අවිල්ලා දිනේ දිහෙල්ලට ආවලු නේද? හොඳයි. සනුලි උත්තරේ ආවද? 4 වසරේ ළමයි හදනවා. 5 වසරේට බැරි වෙන්න බෑ. ඕන විලි ලැජ්ජායි පණ යනවා. 5 වසරේ ළමයි වරද්ද ගන්න එපා. මේ 4 පිරිසක් ඉන්නවා හදනවා. හරිද? ඒක නිසා ඔයාලට කොහොමත් වැරදි උත්තර දෙන්න බෑ. මොකද 4 ළමයි හදනවා නම් 5 අපිට බැරි මොකද කියලා හිතන්න දෙපේ ටිකක් නේ. ඉතින්
අංක 7 දැන් පුතේ සෙන්ටිමීටර් 50ක් දිග පීතපටියක් තිබුණලු මේකෙන් සෙන්ටිමීටර 10ක කොටසකට හානි වුණාලු. ඔන්න සෙන්ටිමීටර් 10ක්. ඒ කියන්නේ 50න් 10ක් අඩු කරපුවම කීයද? 40යි. හරි නේද? හරි. කියන්න ඕන වැරදුනොත් නැහැ. දැන් මේ කෑලි දෙකේ දිග 40යි. අපි සමානවද දන්නේ නැහැ නේද? අපි කපපු තැන හරියට දන්නේ නැහනේ. කෑලි දෙක එකතු කරපුවම 40ක් එන්න ඕන. ඔය 40 එන්න ඔය අලවන්න ඕනේ එකපාරයි. මෙතනින් මෙතන අලවන්න ඕනේ. ඇලෝම් වාර 1යි තියෙන්නේ. ඔය ඇලෝම් වාරයට ඔයාට සෙන්ටිමීටර් 2ක් අඩු කරගන්න වෙනවා. එහෙනම් මේකෙන් 2ක් අඩු කරපුවාම උත්තරේ පුතේ 38යි. හරි. හරියට දාගන්න. සෙන්ටිමීටර 38යි. හරි නේද? ඔය වගේ ගණන් ගොඩාක් අපිට ප්‍රශ්න පත්‍රවල හම්බෙනවා. අංක 8 කරන්න දැන් ඒකෙත් ඒ විදිහම ගණන් දෙක තුනක් තියෙන්නේ. 8යි 9යි කරන්න එතනින් එහාට කරන්න එපා. 8 සහ 9 කරන්න. එතනින් එහාට ගණන් තුනේ චූටි වෙනසක් කරන්න ඕන පොඩි වචනයක් තියෙන එකතු වෙන්න එකයි. 8යි 9යි කරන්නකො ඉක්මනට. ප්‍රශ්න අංක 8 සෙන්ටිමීටර 60ක් දිග පටියකින් 5කට හානි වෙනවා කියන්නේ 55යි. ඒ කොටස ඉවත් කරලා ඉතිරි කොටස් දෙක සෙන්ටිමීටර් 10ක් තියලා අලවනවා. දැන් ඉතින් පුළුවන් දැන් අඳින්න ඕනේ නෑනේ. සෙන්ටිමීටර් 10ක් අඩු වෙනවා. එක කොටසකින් 10ක් අඩු වෙනවා. එහෙනම් මේ පටියේ සම්පූර්ණ දිග ප්‍රමාණය සෙන්ටිමීටර 45යි. හරියට දාගන්න පුළුවන්. හරියට දාගන්න. මේ අංක 8ට පුතේ 45. අංක 8ට 45. අංක 9 හදන්නකෝ. 10 11 12 හදන්න එපා චුට්ටක් ඉන්න. අංක 9. හරි. මම හැදුවා. අපේ හදපු ළමයි ඉන්නවා ගොඩක් අය හොඳයි උත්තර එවන්න බැරි නම් ඔයා උත්තරේ හදලා තියාගන්න. දැන් අර බඩු ටිකත් ලෑස්ති කරලා තියාගන්න. ඔක කරලා තියෙන්නේ. සෙන්ටිමීටර් 100ක් දිග පටියක් තියෙනවා. මැද්දෙන් සෙන්ටිමීටර් 15කට හානියක් සිද්ධ වෙනවා. 100න් 15ක් අඩු කරපුවම කීයද? අඩු කරලා බලන්න ඕන. 15ට අඩු කරන්න පුළුවන් නේ. අපිට මෙතන උතන ඉඩ නැහැ 15ට හදන්න. ඒක නිසා අපි හරහට හදමු. 85යි. ඊට පස්සේ මේ කැබලි දෙක සෙන්ටිමීටර් 5 ගානේ තබනවා. එහෙනම් මේකෙන් 5ක් අඩු වෙනවා. 10ක් නෙමෙයිනේ. 5ක් අඩු වෙනවා.
එහෙනම් සෙන්ටිමීටර් 80යි පිළිතුර. සෙන්ටිමීටර් 80යි උත්තර. 80යි පුතේ. දැන් අංක 10 මෙන්න මෙතන චෝටි වචනයක් එකතු කරගන්න ඕන. 10 වෙනි ප්‍රශ්නේ බලන්න හැමෝම. සෙන්ටිමීටර් 10 බැගින් වූ ලෝහ පටි 3ක් තනි පටියක් වනසේ. ඔය සේ කියන තැනට උඩින් මෙහෙම කාකපාදයක් දාලා එතන පොඩියට ලියාගන්න එක මත තබා. එන්න මේ කොටස ලියාගන්න. සේ කියන තැනට උඩින් එක මත තබා. ඒ කියන්නේ එක මත තියලා පාස්සනවා කියන අදහස උතන නැති නිසා එක මත තබා. ඊළඟ ගණන් දෙකෙත් ඒ විදිහටම හදාගන්න. 11 12 ගණන් දෙකෙත් ඔය සේ කියන තැනට උඩින් එක මත තබා කියලා 11 12 ගණන් දෙකෙත් ලියාගන්න. එක මත තබා. දැන් මෙතන ඉඳන් මේ කලින් හැදුවා වගේ නෙමෙයි අපි අර මුලින්ම හදපු ගණන් විදිහටමයි ඕක යන්නේ. අර විදිහටමයි යන්නේ. දැන් කල්පනා කරලා හදාගන්න. අර අපි කලින්ම හැදුවේ ස්ථාන දෙකකින් අඩු කරන විදිහක් තියෙන්නේ. ඒ විදිහට හදාගමු. කවුද මෙද්දිනි නේද? මෙද්දිනි මට මේ WhatsApp මැසේජ් එකක් දාන්න මම ටියුට් එක එවන්නම්. මෙද්දිනි WhatsApp එකට මැසේජ් එකක් එවන්න ටියුට් එක ඔයාලට එවන්නම්. හරි දැන් හදන්න ගණන්. ඒ ගණන් තුනම තනියම හදන්න පුළුවන්. කීවෙනි ගානද මේ හදන්නේ? 10 වෙනි ගාන. 10 වෙනි ගාන ආයේ මුල මතක් කරන්න වෙයි. සෙන්ටිමීටර් 10ක් බැගින් වූ ලෝහපටි 3ක්. ලෝහපටි 3ක් ඔන්න එක මත එක තියලා පාස්සනවලු. එක මත එක කියලා ලියාගත්තනේ. පාස්සනවලු එක පටියකින් සෙන්ටිමීටර් 5 ගානේ වැය වෙනවා. එහෙනම් මේ එක තැනකින් සෙන්ටිමීටර් 5 ගානේ අඩු වෙනවා කියලා කියනවා. හරි දැන් ඕක හදන්න ලේසියි. අයික්මන්ට හදන්නකො. හදලා දෙන්න. 10 ඒවා 3ක් සෙන්ටිමීටර් 30යි. ඒකෙන් අඩු වෙනවා. මේ එකමත් එක තියලා පෑස්සුවොත් මොකද වෙන්නේ? කම්බි තුන එකමත් එක තියලා පෑස්සුවොත් මෙතනින් 5යි මෙතනින් 5 බැගින් අඩු වෙනවා. එහෙනම් 5යි 5යි 10ක් අඩු වෙනවා. ඉතුරු වෙන්නේ සෙන්ටිමීටර් 20ක් දිග කම්බියක්. උත්තරේ සෙන්ටිමීටර් 20යි. එන ඊළඟ ගණන් දෙක තනියම හදනවා. හරි පුතේ ගණන් දෙකම හදමු.
ඊළඟට ප්‍රශ්නාංක 11 තියෙනවා. ප්‍රශ්නාංක 11 හදපු අය 11ට කීයද ආවේ? 11 වෙනි ප්‍රශ්නේ. සෙන්ටිමීටර් 30 ලැබුණා කියලා කියනවා නේද? 11 වෙනි ප්‍රශ්නය සෙන්ටිමීටර් 10 බැගින් ලෝහපටි 5යි. එතකොට එතන තියෙනවා 50ක කොටසක් ලෝහපටි 5ක්. ලෝහපටි 5ක් නම් ඇලෝම් වාරය එන්නේ 4යි. ඇලෝම් වාර 4යි. එක ඇලෝම් වාරයකට සෙන්ටිමීටර ඇලෝම් කියන්නේ පෑස්සුම් වාරනේ. පෑස්සුම් වාරයකට සෙන්ටිමීටර 5යි. එහෙනම් පෑසුම් වාර 4යි සෙන්ටිමීටර් 5යි නම් මෙතන 20යි. එහෙනම් අරකින් මොකද වෙන්න ඕන? 50න් ඔය 20 අඩු වෙන්න ඕන. එතකොට සෙන්ටිමීටර 30යි. හරියට දාගන්න. සෙන්ටිමීටර 30යි. ඊළඟ ඔතන අන්තිම ගාන අංක 12 අපි හදමු. 12 වෙනි ප්‍රශ්නෙට උත්තරය දෙන්න. ප්‍රශ්නාංක 12. සෙන්ටිමීටර් 20ක් බැගින් වූ ලෝහපටි 5ක් තනිපටියක් වනසේ පාස්සනවලු. එක පෑස්සුමකට සෙන්ටිමීටර් 10ක් වැය වෙනවා. අවසන් පටියේ දිග සොයන්නලු. හරි ඉක්මනට දෙන්නකො උත්තරේ. ඒව කියලා දුන්නා. ඒක තමයි වහගන්න කියලා කියනවා. හරි. කොබරන් අදපුවා එවන්න 60යි 60යි කියලා කියන්න. කො 60 අපෝ යත උස්සන්න බෑ. සෙන්ටිමීටර් 60 අපු ළමයි යත උස්සන්න. අපි බලමු. සෙන්ටිමීටර 20 ගානේ ලෝහපටි 5යි පුතේ. එතකොට 20 5ක් 100යි. ලෝහපටි 5යි නම් ඇලෝම් වාර කීයක් එනවද? පෑස්සුම් වාර 4යි. පාස්සන ස්ථාන 4යි. එක තැනකට සෙන්ටිමීටර් 10ක් අඩු වෙනවා. එහෙනම් ඔතනම 50ක් අඩු වෙනවා. ඔතන කීයද? 10 40යි නේද? සෝරි. 10ව 4ක් 40යි ඈ. 40ක් අඩුවේ. එහෙනම් මේකෙන් 40ක් අඩු කරනවා. එතකොට උත්තරේ සෙන්ටිමීටර් 60යි. හරි. එහෙනම් හරියට දාගන්න පුළුවන්. සෙන්ටිමීටර් 60 තමයි උත්තරේ. හරිනේ. අපි තාපාරක් බලමු දැන් හදපු නැති අයට. සෙන්ටිමීටර 20 කොටස් 5යි 100යි. මේ 40 හොයාගත්තේ කොහොමද? කම්බි කෑලි 4යි එක තැනකට සෙන්ටිමීටර් 10 ගානේ අඩු වෙනවා. එහෙනම් 10 වරක් 4 40යි 100න් 40ක් අඩු වුනහම 60යි. ඔතන යට ඉඩ තියෙනවා මට තව ගානක් දෙන්න ඕන. ඔතන යටින් ඔය කළු පාට කොටුවට පොඩ්ඩක් උඩට වෙන්න තරුවක් දාලා මන් දෙන ගාන ඔතනින්ම ලියාගන්න. මීට වඩා වෙනස් ගානක් දෙන්න පුළුවන් ඔය ගණන් ඇසුරෙන්. අපි එක ගානක් ඔතන ලියමු. එකයි ලියන්න ඕනේ. එකයි. ගොඩක් නෙමෙයි එකක් ලිව්වනම්. මේක පුරුදු වෙමුකෝ හදන්න. ලස්සන ලියා ගන්න බලන්න. පොඩියට ලියන්න. සෙන්ටිමීටර 10 බැගින් ඌ ලෝහපටි 3ක් ලෝහපටි 3ක් තනි පටියක් වනසේ පාසයි.
එහි දිග සොයන්න. එහි දිග සොයන්න. දැන් මේ ගානේ අර අපි කලින් ගණන් වලට එකතු කරපු වචන තුන නෑ. ආයේ වචන තුන නැතුව මේ ගාන හදන්නේ. අර එකමත් එක තබා කියන ඒවා නෑ මේකේ. හරිද? එහෙනම් දැන් මේක කියවල උත්තරයක් ගන්නකො. ඒකටම ගාන ලියා ගමුකෝ. ඔය යකඩ පාස්සද්දී ක්‍රම දෙකකට පාස්සන්න පුළුවන්. එකක් තමයි මෙන්න මෙහෙම එකමත් එක තියලා මේ ටික පාස්සන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම මේ දෙන්නට දෙන්න මූණලා තියලා මෙතන ලං කරලා පාස්සන්නත් පුළුවන්. එතකොට මෙතනින් පෑස්සුමක් දාන්න. මොකොත් අඩු වෙන්නේ නැහැ. දැන් එකමත් එක තබා කියපුවම අඩු වෙනවා. මෙහෙම නිකන් තිබ්බොත් දැන් පාස් තනිපටියක්සේ පාස්ස. මෙහෙම ලං කරලා පාස්සනවා දෙපැත්තේ. එහෙම තියෙනවා. වෙල්ඩින් කරන වැඩ පොළල් වල එහෙම කරනවා. එතකොට මේ ගණන් දෙකක්. මේ ගාන එකමත් එක තිබ්බා මේවා එකමත් එක තිබ්බේ නැහැ. එහෙනම් දැන් හදන්න දැන් පුළුවන් දැන් ඔයිට වඩා කියලා දෙන්න බෑ. නිකන් හිතලා උත්තරේ දාන්න තියෙන්නේ. කිසි දෙයක් කරන්න දෙයක් නැහැ මේ. මෙන්න මෙහෙම පටි තුන තිබ්බා 1යි ඔතන 2යි මෙන්න මෙහෙම තුනක් තිබ්බා පෑස්සුවා. පාස්සපුවම මෙතනින් මොකොත් අඩු වෙන්න දෙයක් නැහැ. මොකද මේකේ කියලා නැහැ එකමත් එක තියෙනවා කියලා නෑනේ. එහෙනම් 10ව 3ක් කෙලින්ම පාස්සපුවම පටිය ලැබෙනවා. උත්තරේ කීය දෙන්නේ? සෙන්ටිමීටර් 30යි. අන්න ඒ වගේ ඒවත් එන්න පුළුවන්. ඒ වගේ ගණනුත් ලැබෙන්න පුළුවන්. නැත්නම් සමහර විට දෙනවා ලනු කෑලි ගැට ගන්න. ගැට ගහන්න මෙච්චර ප්‍රමාණයක් යනවා. එහෙම වුණොත් ඒවා ටිකක් වෙනස් වෙනවා. දැන් හිතමු මෙහෙම මේ දෙපැත්තෙන් ලනු ගැට ගහනවා කියලා. කොහොම ගැට ගහද්දි ඒ අනුව සමහර ගණන් වල මේ දෙකම අඩු වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. ඒක ගානට අනුව වෙනස් වෙනවා. මේකෙනුත් 5ක් අඩු වෙනවා මේකෙනුත් 5. ගැටයක් වැටෙති දෙකෙන්ම අඩු වෙනවනේ. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒවා කියවල බලන්න. හරි හොඳයි. එහෙනම් දැන් ඔය මේ ටියුට් එක පොඩ්ඩක් පැත්තකින් තියලා වාඩි වෙන්නකො පුටුවට හේතු වෙලා බලන්න. හරි අපි අර අවශ්‍ය කරන බඩු ටික ඔයාලා ළඟ තියෙනවා නම් ලෑස්ති කරගන්න. කලින් කරපු ළමයිත් ඇති ඒක ප්‍රශ්නයක් නැහැ. දන්න අයත් ඇති. නොදන්න අයත් ඉන්නවනේ නේද? ඒක නිසා අපි කරමු. හරි දැන් එකටම අපිට ඕන ඔය ගිනි දැල්ලක් පත්තු කරගන්න ඉටිපන්දමක් හරි පානක් හරි පොල් තෙල් පහනක් හරි ඒක දල්වගෙන හැන්දට ප්ලාස්ටික් හැන්දක් බෑ ඕක ඇලුමීනියම් හැන්දක් වෙන්න ඕන තේ හැන්දක් වගේ නේද පුංචි ඔය තියෙන තේ බොන හැන්ද අද ඉවරයි ඒක. හරි හැන්දට වතුර චුට්ටක් දාන්න. වතුර සාමාන්‍ය අපි බොන වතුර පොඩ්ඩක් බින්දු 2ක් විතර දාන්න. නැත්තම් ඔයාට පැය භාගයක් විතර ඕක අල්ලන් ඉන්න වෙයි. වතුර බින්දු 2 3ක් දාලා කො හරිද දැන්? ඕක රත් කරලා බලන්නකෝ දැන් ඔය දැල්ලට අල්ලලා. දැන් ඔන්න ඉතින් පෙර සූදානම. දැන් ඔය හැන්ද රත් වෙනවා. හැන්ද අල්ලගන්න මොකක් හරිත් ලෑස්ති කරලා තියාගන්න වෙයි. මොකද හැන්ද යකඩ නිසා තාපේ ගලාගෙන යනවනේ. බඩු නැති අය යාළුවෝ කරනවා බලා ගන්නකො. දැන් ඔයා ඔය වතුර ඔහොම අල්ලන් ඉන්න රත් වෙනකන් අල්ලන් ඉන්න. නිමුණ නම් ඉක්මනට පත්තු කරගන්න.
එතකොට ටිකක් දැල්ලට උඩින් අල්ලන්න ඕන. දැල්ලට උඩින් අන්න. එතකොට රස්නේ දැනෙනවා වැඩි පොඩ්ඩක්. ගිනි තියාගන්න නෑ නේද? උපාද්‍යය දෙන්න එකතු වෙලා ගිනි තියයි වගේ. ඕක රත් කරලා බලන්න. වතුර පොඩ්ඩක් දාන්න කිව්වේ ඒකයි නැත්තම් අල්ලන් ඉන්න වෙනවා පැය 3ක් විතර. දැන් වෙන දේ නිරීක්ෂණය කරන්න ඕන. S2 තියෙන්න ඕනේ අර හැන්ද උඩ වතුරේ. ඔන්න එකටම මොකද වෙන්නේ? ඔන්න චුට්ටක් ඔන්න බුබුලු වගේක් දාන්න පුළුවන්. ඒ දේවල් බලන්න. දැන් පරිසරයේ පේපරේ ප්‍රශ්න හරි අමුතුයි. කටපාඩම් කරන ඒවා දෙන්නෙම නෑ පුතේ. ගිය පාරත් එහෙම. කටපාඩම් කරන ප්‍රශ්න කිසි දෙයක් දෙන්නේ නෑ ලියන්න. කරලා බලපු දේවල් තමයි මතක හිටියේ. මං අහනවා දැන් මොකද උනේ කිය. එකටම මොකද්ද දැක්කේ? දැන් සමහරු කියනවා අහපු ගමන් වාෂ්ප වුණා. ඕක රත් කරපු ගමන් වාෂ්ප වෙන්නේ නෑනේ නේද? යම් කිසි පියවර කීපයක් තියෙන. ඒ පියවර ටික බලාගන්න. හරි විනුත් රත් කරන්නකො බලන්න. රත් වෙලා ඉවරද? වැඩේ ඉවරයි. හරි. හැන්දක් පොල් කටු හැන්දක් ගන්න බෑනේ නේ. ඔය තියෙන්නේ පිත්තල හැඳි යකඩ හැන්දක් ගන්න. තේ තේ හදන හැන්දක් ගන්න. හරි විනුත් බලන්න කියන්න. ඔය මයික් එක ඔන් කරන්නකො බලන්න. ඔන් කරන්න පුළුවන්. හරියන්නේ නැද්ද? හරි. එකටම දැක්කේ මොකක්? එකටම උනේ මොකක්ද? එකටම වතුර දිහා බලන් ඉඳි එකටම මොකද්ද උනේ? තේ බුබුලු පිම්බුණා. බොබුලු දානවා. රත් වෙද්දි බොබුලු දාලා ටික වෙලාවක් යද්දි මොකද උනේ? වතුර වාෂ්ප වෙන්න ගත්තා. වතුර ටික අපිට පේන්නේ නැහැ හැට. නමුත් අපි දන්නවා මේ වතුර වාෂ්ප වෙලා යනවා. හොඳයි. ඊට පස්සේ ටික වෙලාවක් ගියාම හැන්ද අනිත් පැත්ත හරවලා බැලුවා මම දැක්කා. ඊට පස්සේ මොනවද පෙවුනේ? හැන්ද කළු පාට වෙලා තිබුණා. හැන්දේ පිටිපස්ස පැත්ත හැන්දේ යට පැත්තේ අපි කියනවා දැලි. දැන් නෑනේ දැලි නෑ දැන්. දැන් දැලි කියන ඒවා ළමයි දන්නේ නැහැ. නේද? පහන් දැල්ලේ කළු පාට දැලි වැදිලා තියෙනවා. ඒකත් ඔයාලට පේනවා හොඳට පහන් දැලි තියෙනවා කළු පාටට නේද? ඉස්සර ඕවා එකතු කරලා තමයි කළු ලෑලි පාට කෙරුවේ. ඕවා එකතු කරලා ඔය එරඬු කිරි තියෙන එරඬු කිරි එකතු කරලා ඉස්කෝලේ අරන් යනවා අපි කළු ලෑල්ල පාට කරන්න. ඔය අම්මලා තාත්තලාගෙන් අහන්නකො එයාලා දන්නවා. ඉස්සර බ්ලැක් බෝඩ් එක පාට කෙරුවේ එරඬු කිරි පහන් දැලි එකතු කරලා ගානවා. දැන් නම් ඉතින් වයිට් බෝඩ් නේ තියෙන්නේ. හරි දැන් ඕක මතක තියාගන්න. ජලය රත් වුණා. ජලය එකටම බුබුලු දැම්මා. ඊට පස්සේ ජලය ටික ටික රත් වෙලා වාෂ්ප වෙලා ගියා. කොහෙටද ගියේ? වායුගෝලයේ ඇතුලේ තියෙනවා. දැන් අපිට පේන්නේ නැහැ. වායුගෝලීය ජල වාෂ්ප තියෙනවා ওই වටේ ඇති දැන්. ඕවා පේන්නේ නැහැ අපිට. එහෙනම් අපි ඊළඟට ලුණු වතුර චුට්ටක් දාලා ලුණු ජලය පොඩ්ඩක් ඒ කියන්නේ ලුණු වතුර චුට්ටක් ඕනයි ඉතින් දැන්. ලුණු ටිකක් දාලා දිය කරලා හරි පොඩ්ඩක් දාගන්නකො. ලුණු වතුර ස්වල්පයක් පොඩි ප්‍රමාණයක් දෙන්න. හරි ඒක රත් කරන්න පටන් ගන්න. ලුණු ජලයේ ස්වල්පයක් දමා රත් කිරීම. කලින් කරලත් ඇති කමක් නැහැ කරගෙන යන්න. ලුණු වතුර පොඩ්ඩක් දාලා චුට්ටක් දාන්න ගොඩාක් වෙලා නැහැ අපිට. ඊට පස්සේ ඕක රත් කරන්න. ලුණු ජලයේ ටික වාෂ්ප වෙනතුරු රත් කරන්න ඕන. හරි ගොඩ දෙනෙක් කරන බව පේනවා. තෙසත් කො කරන්නේ නැද්ද? කරනවානේ. ඇන්ද ඉල්ලන් කරන්න. හරි
දිනිරු කෝ ඇන්දත් නෑ වතුරක්. පන්තියෙන් පස්සේ හරි කරලා බලන්න ඕන. කරන දේවල් මතක හිටිනවා, දකින දේවල් එච්චර මතක හිටින්නේ නෑ. හරි. කළ පුරුද්ද පළ පුරුද්ද. නේද? කරපුවම තමයි ලැබෙන්නේ. ඔව්. නිසා පස්සේ හරි කරලා බලන්න. දැන් ඔන්න පොඩ්ඩ ඒකෙත් බුබුලු දාන ක්‍රියාවලියක් සිද්ධ වෙයි. ඊට පස්සේ ටික වෙලාවකින් ඔන්න මොනවාදෝ ඉතුරු වෙයි. යට නෙමෙයි උඩ. යට ඉතින් දැලිනේ තියෙන්නේ. හරි බලන්න රත් කරපුවයි කියන්න මොනා හරි උඩ ඉතුරුනාද කියලා. හැන්ද මත ඉතුරුනා. ලුණු වතුර ලුණු වතුර ලුණු වතුර ඉතුරු වෙන්නේ නැහැ. ලුණු කුඩු ඉතුරු වගේ පෙන ඔව් ඒකේ පෙන තව චුට්ටක් රත් වුණා නම් ඕක මේ ලුණු කුඩු බවටම පත් වෙනවා. ලුණු ජලය රත් කරපුවම ලුණු කුඩු ඉතුරු වෙනවා. ඔය ලුණු ලේවායන් වල ලුණු හදන්න ගන්න ඔය ක්‍රමය තමයි. ඒලා රත් කරන්නේ නැහැ. ලුණු වතුර එකතු කරලා ඒවා අවුවේ රත් වෙන්න ඉඩ අරිනවා. එතකොට ලුණු ටික ඉතුරු වෙනවා. හරිද? හරි. එතකොට ඔන්න ලුණු කුඩු ඉතුරු වෙලා තියෙනවා. හරිද? ඕන්න සැකනම් පොඩ්ඩක් දිවේ ගාගෙන බලන්න පුළුවන් ලුණු රහ තියෙන. ලුණු කුඩු තියෙනවා. නේද? ෂෝක් මා හරි රහයි. හොඳයි. නේද ප්‍රදීප? දැන් මේ ඕක හොඳට සුද්ධ කරලා දැන් ඔන්න මතක තියාගන්න ජලය කෙලින්ම වාෂ්ප වෙලා ගියා. ලුණු වතුර ලුණු කුඩු වෙලා ඉතුරු වුණා. සීනි ටිකක් දාන්න. හැබැයි සීනි දාලා රත් කරදි හැන්දනම් පොඩ්ඩක් සවුත් වෙයි. අම්මට කියන්න පස්සේ හොද ගන්න කියලා. ලුණු මේ සීනි පොඩ්ඩක් දාන්න. සීනි ඇට 6-7ක් දාලා චුට්ටක් රත් කරලා බලන්න. ගොඩාක් රත් කරන්න එපා. සීනි ටික දිය වෙද්දී හැන්ද අයින් කරගන්න. නැත්තම් ওই හැන්ද පාවිච්චි කර ගන්න බැරි වෙනවා. ඔය පැල්ල අරින්න බැරි වෙනවා. පැල්ලමක් හිටින. සීනි චූට්ටක් දාලා කළු පාට වෙද්දිම හැන්ද අයින් කරගන්න. දැන් හරි රත් වුණා නම් අයින් කරන්න. තියන්න එපා එච්චර. හරි. දැන් රත් වෙන්න වෙලාව ඇති. රත් වෙච්ච ගමන් අයින් කර ගන්න ඕන. හොඳයි. රත් වෙච්ච ගමන් අයින් කරගන්න. නැත්තම් ඕක පිච්චෙනවා. කරගඳ ගහන්න පටන් ගනි. දැන් ඔයා දකින්න නැති ඔය සීනි ටික රත් වෙද්දී ඕක පැණි බවට පත් වෙනවා. ඔයාලගේ ගෙදර සමහර විට ඔය අම්මලා කෑම හදන ඔයාලා දැකලා ඇති. පැණියාප්ප එතකොට ලැවරිය වගේ හදද්දී සීනි කරලා තමයි පැණි හදාගන්නේ. අහලා බලන්න. සීනි රත් කරපුවම ඒව පැණි බවට පත් වෙනවා. හරි දැන් ඕක පැත්තකින් තියන්නකො. ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක් අහලා තිබුණා. දැන් දෙනවා ද්‍රව්‍ය තුනක්. හරිද? පළවෙනි එක තමයි ජලය. දෙවෙනි එක තමයි ලුණු. තුන්වෙනි එක සීනි. ජලය, ලුණු, සීනි. මේක දීලා ප්‍රශ්නයක් අහනවා මෙහෙම පහත ද්‍රව්‍ය තුන අතරින් වෙනත් දෙයක් බවට පහත ද්‍රව්‍ය තුන අතරින් වෙනත් දෙයක් බවට ඒ කියන්නේ වෙනස් කළ හැකි ද්‍රව්‍යයක් නොවන්නේ. අර ද්‍රව්‍ය තුන අතරින් වෙනත් දෙයක් බවට වෙනස් කළ හැකි ද්‍රව්‍යයක් නොවන්නේ. දැන් වතුර වෙනස් කරන්න පුළුවන්ද? සාමාන්‍ය වතුර වෙනස් කරන්න බෑ. වතුර වාෂ්ප වෙලා යනවා. ලුණු ජලය වෙනස් කරන්න බැරිද? පුළුවන්. ලුණු වතුර රත් කරපුවම අපිට ලුණු කුඩු ලැබුණා. ඒක වෙනසක්.
වෙනත් දෙයක් බවට පත් කෙරුවා. සීනි රත් කරපුවම පැණි ලැබුණා. එහෙනම් ඒක වෙනත් දෙයක් බවට පත් කෙරුවා. එතකොට ඒ අනුව බලද්දී උත්තරේ වෙන්නේ ජලය නේද? ආයේ ප්‍රශ්නේ අහගන්නකෝ. ප්‍රශ්නේ තමයි පහත ද්‍රව්‍ය වලින් වෙනත් දෙයක් බවට පත් කළ නොහැකි ද්‍රව්‍ය තෝරන්න. එතකොට ලුණු ජලය දෙනවා, ලුණු ජලය ලුණු වෙනවා. සීනි පැණි වෙනවා. එහෙනම් සාමාන්‍ය ජලය තමයි වෙනස් කරන්න බැරි දෙයක සම්පූර්ණයෙන් වාෂ්ප වෙලා යන්නේ. ඉතින් ওই වගේ අවස්ථා තියෙනවා. කොහොමත් ඔය හැන්ද රත් කෙරිල්ල නම් ප්‍රශ්න පත්‍රවල ගොඩක් වෙලාවට ඔයාලට ලැබෙන්න පුළුවන්. හරි. ඔයිට අමතරව ඉතින් රත් කරගෙන යද්දී අතට රස්නේ දැනෙනවා. නේද? එකටම වතුර රත් කරද්දී බුබුලු දානවා. ඊට පස්සේ තමයි වාෂ්ප වෙලා යන්නේ. ඔය වගේ දේවල් මතක තියාගන්න. එහෙනම් අපි ওই බඩු ටික පොඩ්ඩක් අයින් කරමු. හරි. දැන් ඒක ඉවරයි. දැන් අයින් කරන්න ඕනේ වැඩි. පන්ති ඉවරලා හැන්ද හොදලා දෙන්න. දැන් ඔක පැත්තකින් තියන්න. හරි. දැන් අපි එමු අපේ එහා පැත්තේ පිටුවට. කොහොම බලමු? අංක 13 තියෙන පිටුව පෙරලා ගන්නකො. 13 වෙනි ප්‍රශ්නේ පුතා. දැන් බොරුවට හේතු වෙලා මා පොත අහගන්න ඕන. මොකද කරන්න යන්න එපා. මේවා 3 වසරේ ළමයි තාම දන්නේ නැහැ. 4 වසරේ දන්නේ නැහැ. 5 වසරයි නම් දන්නවා ටික. මේක කියවන්නේ කොහොමද? දශම පාඩම සර් කියලා දුන්නා. මීටර 1.3 කියන්න බලන්න. මීටර 1.3 දශම පාඩමේදී 5 වසර ළමයින්ට මේව හම්බෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් දශම කියවන්නේ මෙහෙමයි. 0.2 0.5 1.3 ඔන්න ඔහොම 2.6 5.7 හරි එක මතකයි. දැන් මීටර මේ පැත්තේ අපි දන්නවා මීටර එකකට සෙන්ටිමීටර 100ක් තියෙනවා. මීටර එකකට සෙන්ටිමීටර 100යි. එතකොට පුතේ හැමතිස්සෙම මේ දශම සංඛ්‍යාවක මීටර නම් 100 සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ වම් අත පැත්තේ ඉලක්කම 100 ගොඩක්, දකුණු අත පැත්තේ ඉලක්කම 10 ගොඩක්. එහෙනම් මෙතන කීයක් තියෙනවද? මෙතන 100යි, මේ පැත්තේ 30යි. 30යි නේද? එහෙනම් 130යි සෙන්ටිමීටර පුතේ. සෙන්ටිමීටර 130යි. සෙන්ටිමීටර 130යි. දැන් අනිත් ඒවා නම් හදන්න පුළුවන් නේද දැන්? ඕක තේරුම් ගත්තා නම් ඔයාට ඊළඟ ටික කරන්න පුළුවන්. මේක දන්න පිරිසක් ඉන්නවා මෙතන. අපේ පන්ති වල හම්බුණා අපි පන්ති කරද්දී ඔය ටියුට් වල මේක තිබුණා. මම දන්නේ නැති අයට තමයි දැන් කියලා දුන්නේ. හරි පුළුවන් විදිහට කරගෙන යන්නකෝ. එතකොට දෙවෙනි එකට මෙතන මේ 100ව දෙකක් පුතේ 200යි. 200යි 40යි 240යි. ඒ විදිහට තමයි හැදෙන්නේ. හරිද? එකටම තියෙන්නේ 100ව ඊට පස්සේ තියෙන්නේ 10ව කියලා ගන්න. එතකොට ලේසි 100වයි 10වයි.
හොඳයි දැන් මම පිළිතුරු ටික දෙන්නම් ඔයා හරි වැරදි දාගන්න. සෙන්ටිමීටර් 240යි මෙතන 330යි සෙන්ටිමීටර් 330යි ඊළඟට සෙන්ටිමීටර් 470යි බලන්න හරිද කියලා. සෙන්ටිමීටර් 150යි 280 350 640 ඔන්න සෙන්ටිමීටර් ප්‍රමාණ ටික දැන් දැක්කනේ ඔක ලොකු දෙයක්. සෙන්ටිමීටර් ප්‍රමාණ දැන් හරි වැරදි දාගන්න අඩුපාඩු තියෙනවා ලියාගන්න. ඔය එක්කම තව එකක් කියලා දෙන්නම් අහගන්න මේක ඉවර කරගන්න. මෙන්න මේකට උත්තරය දන්න අත උස්සන්න බලන්න. අපි මෙහෙම අපි දාමු කිලෝග්‍රෑම් කියලා කිලෝග්‍රෑම් දන්නවනේ. හරි මෙන්න මේ ප්‍රශ්නේ. ගෝවින්ද කිලෝග්‍රෑම් 1.5ක් කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද? ටිකක් කල්පනා කරලා අත උස්සන්න. මේ ප්‍රශ්නේ හම්බෙනවා දෙවෙනි පේපරේ ඇතුලේ. දෙවෙනි පේපරේ ගණන් කොටසේ තියෙනවා. දැන් මේක කල්පනා කරන්න ඕන. 50යි. මීටර සෙන්ටිමීටර් වල 100 සම්බන්ධතා නිසා තමයි මේ පැත්ත 100යි මේ පැත්ත 10යි. මේකේ 10 වෙනි සම්බන්ධතා තියෙන්නේ. මේක 10යි. එහෙනම් මේ පැත්තට එන්න ඕන 10යි මේ පැත්තට එන්න ඕනේ 100 වුණා. මොකද අනේ දැන් මෙතන 10ව 10ක් එකතු වෙලානේ 100ක් හැදෙන්නේ. හැබැයි මෙතන 100ව 10ක් එකතු වෙලානේ 1000ක් හැදෙන්නේ. මේ වගේ එකට උත්තරේ කීයද එන්නේ පුතේ? ග්‍රෑම් 1500. මේ වගේ එකකට ග්‍රෑම් 1500යි. හරි. අන්න ඒවත්. මේ ගොඩක් හම්බෙනවා. ඕක අපිට මෙහෙමත් ලීටරුත් දෙනවා මෙහෙමත් දෙනවා. මේක බලන්න ලීටර් 2.3යි. මිලිලීටර් කීයක් තියෙනවද? කීයද මිලිලීටර්? කියන්න පුළුවන්ද කීයද කියලා? පුළුවන්? මිලිලීටර් 2300. ආ 2300. ඔන්න ඔය අවස්ථාවත් මතක තියාගන්න. ඕවා හරි වැදගත්. හරිම වැදගත් තැන් තමයි ඔය. දෙවෙනි පේපරේ ඇතුළේ අපිට ඔය වගේ හම්බෙයි වලට ඉස්සරහට. හරි. දැන් 14 15 ප්‍රශ්න දෙකට විනාඩි 2ක් දෙන්න. 14 සහ 15. මීටර 1.2ක් දිග නූලක් සමාන කොටස් 4කට කැපුව විට දැන් මේක පටල ගන්න එපා. සමාන කොටස් 4කට කැපුව විට එක කොටසක දිග. මේක සමාන කොටස් 4කට කියලා තියෙද්දි ඒක නිසා 3ෙන් බෙදන්න යන්න එපා ඈ. මේක එහෙම කියලා නෑ. සමාන කොටස් 4කට. එතකොට ඔය 4ෙන් තමයි බෙදන්න. 4ෙන් බෙදලා බලන්න. සමාන කොටස් 4කටනේ. ස්ථාන 4කින් කපනවා කියලා නෑනේ නේද? අංක 14 පුතේ. මීටර 1.2යි. 1.2ක් කියන්නේ සෙන්ටිමීටර කරගත්තනම් එකටම ලේසි 120යි. ඔය 120 බෙදන්න 4. මේක නිකම්ම බෙදුවගේ හිතිනුත් බෙදන්න පුළුවන්. නැත්නම් යටට කපලා දාන්න යටට බෙදාගෙන යන්න. ඔව්. 4 වරක් 3 12යි 12න් 12යි බිඳුවයි බිඳුව ගෙනාවා 4 වත් බිඳුව බිඳුවයි ඔය විදිහට බෙදෙනවා. උත්තරේ පුතේ මීටර කීයද? මීටර 30යි. සෙන්ටිමීටර නේද? සෙන්ටිමීටර 30යි. සෙන්ටිමීටර 30යි උත්තරේ. එක කොටසක දිග සෙන්ටිමීටර 30යි. එහෙනම් අපි ඊළඟ එක හදමුකෝ. මීටර 2යි. දැන් මීටර 2යි නම් සෙන්ටිමීටර 200යි කියලා ගන්න. සෙන්ටිමීටර 200ක් ගත්තා.
සෙන්ටිමීටර් 200ක් දිග නූලක් සමාන කොටස් 4කට කපනවා. කෙලියම 200 බෙදන්න 4. 204න් බෙදලා උත්තරේ දාන්න තියෙනවා. සෙන්ටිමීටර් පුතේ 20ට 4 ඒවා 5යි බිංදුවට 4 ඒවා බිංදුවයි. ඔහොම බෙදන ළමයි තියෙනවා. එතකොට අපි දන්නවා ඉතින් 204න් බෙදපුවම 50ක් එනවා කියලා අපි දන්නවනේ. උත්තරේ සෙන්ටිමීටර් 50යි. සෙන්ටිමීටර් 50යි. ඊට පස්සේ අපිට දිග හා දුර සම්බන්ධ ගැටලු කීපයක් අපිට ඔක්කොම කරන්න ඕනේ. අපි පුළුවන් ප්‍රමාණයක් කරමු. හරි. මේ ඔතන තියෙන ගණන් කීපේ පොඩ්ඩක් අද බලමුකෝ. කොහොමත් ඊළඟ සතියේ අලුත් ටියුට් එකක් දාන්න වෙනවා. මම ටියුට් එක දෙන්නම්. ටියුට් එක ඔයාලා print කරලා තියාගන්න. ඕකේ අපි ඉතුරු වුණොත් ලබන සතියේ කරමු. හරි. එන්නකෝ ප්‍රශ්නෙට ගමනක දුර කිලෝමීටර 10යි. මෙන්න ගමනේ දුර දීලා තියෙනවා. අංක 1 අහනවා මේ ගමනෙන් භාගයක් කීයද කියලා. හිතින් දාමුකොනේ. කිලෝමීටර් 10යි 10න් භාගය කියන්නේ පුතේ කිලෝමීටර් 5යි. හරි. අපි ඇත්තටම ඔය වැඩේ කරන්නේ මේක ලේසි තැන 10න් භාගය හොයන්නේ මෙහෙම මේ බලා ගන්න 10ට දෙකේවා 5යි 5 වරක් එක 5යි. ඕක තමයි කරන වැඩේ. හරිද? මේක තමයි මේ කරන වැඩේ. ඕක ලියන්න ඕනේ. දැන් මේක හිතින් හදන්න පුළුවන් නේ. පළවෙනි එකට උත්තරේ කිලෝමීටර 5යි. කේම් දාන්න ඕන. කොමින් ඩොමෙන්ද. එන්න මීට යන්න. දෙවෙනි එක හොයන්නකෝ. එම ගමනින් 5න් එකක. දැන් ඕක ගාන දෙයටින් හදන්න ඕන මම එක්ක. දැන් චොට්ට අමාරු කරන්න යන්නේ. ගමන 10යි ඒකෙන් පුතේ 5න් එකයි. ලියන්න යටින් බලන්න මේ විදිහට. මේක හැමෝම අනිවාර්යෙන් ලියන්න ඕන. ලියන්න ලියලා පුරුදු වෙන්න. මේ ක්‍රමයේ ටිකක් ලේසි. 10 ගුණ කිරීම 5න් එක. එහෙනම් 10න් 5න් එක. දැන් කපන්න. 10ට 5 ඒවා 2යි. දෙවරක් එක 2යි. උත්තරේ දාන්න කිලෝමීටර් 2යි කිය. කිලෝමීටර් 2. කොහොමත් හරි ඔයා බෙදන්න පුළුවන්. හරි ඔයා 10 5න් බෙදලා ගත්තත් උත්තරේ 2ක් එනවා. ඒකත් හරි. ප්‍රශ්නයක් නැහැ. අපි තුන්වෙනි ගාන මෙහෙන් හදමු. එම ගමනකින් 5න් 2. දැන් ඔය වගේ එද්දිනේ ඔක මේ ප්‍රශ්නයක් එන්නේ අපිට. දැන් එතකොටනේ අපි බලලා හදා ගන්න ඕනේ මෙහෙම ක්‍රමයක් වොමනා වෙන්නේ ටික අමාරු කරලා. දැන් මේක නම් කියයි 5න් එකක් 5යි 5න් දෙකක් 10යි 5න් තුනක් එහෙම කියයි. හැබැයි දැන් මේක සුළු කරලා පෙන්නන්නකො ඉක්මන. 10 5න් බෙදලා 2න් ගුණ කරන්නයි තියෙන්නේ. ඕක ඔයාලා වෙන ක්‍රමයකට කරන්නත් පුළුවන්. මේක ලේසි. 10න් 5න් දෙක හදන්න දැන් කපන්නකො. 10ට 5 ඒවා 2යි දෙවරක් 2 4යි. ඔය උත්තරේ ඉක්මනට ගන්න පුළුවන්. ඒකයි කියන්නේ එක ක්‍රමයක් පුරුදු වෙන්න. කිලෝමීටර් 4. කිලෝමීටර් 4. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ එහා පැත්තේ තියෙනවා ඒකේ 4 වෙනි ප්‍රශ්නේ. ඒක කරමු. ඒකේ 4 වෙනි ප්‍රශ්න. එම ගමනෙන් 5න් 3. 10න් 5න් 3 අපිට භාග පාඩමේ හම්බෙනවා.
භාග පාඩමේදී අපිට ගණන් පාඩමේ මේ ඉස්කෝලේදී ඕක හම්බ වෙනව නේද? මතකයි අච්චු පොතේ අභ්‍යාස හම්බුණා නේද? හරි. දැන් මේක සුළු කරන්න. 10න් 5න් 3 සුළු කරලා දාන්න. ඔව් බෙදලා ගන්න බෙදලා ගන්න. ඔතනින් එහාට යන්න ඕනේ නැහැ. ඔතනින් ඉන්න දැන් මේක හදන්න. මේක හදන්නකෝ. ඔය ගාන හදන්නකෝ. 10ට 5 ඒවා දැම්මා දෙවරක් 3 6යි. දැන් ඒ වගේ තමයි හරි ලේසි. දැන් ඔය ඊට පස්සේ තියෙනවා ගමනක දුර කිලෝමීටර් 60යි. ඒ ගණන් පහ. ඒ ගණන් පහ අපි කරමු තනියම. ඔතන හදන්න බැරි නම් කොහේ හරි කටු වැඩ කරලා මෙතනට උත්තරේ ගෙනත් දාන්න ඒක ප්‍රශ්නයක් නෑ. හරි. එහෙනම් ඒ ගණන් පහට විනාඩි 2-3ක් ගමු. ඒක ලේසි. ගමනක දුර කිලෝමීටර් 60යි කියන ගණන් පහ. හරි දැන් හැමෝම හදන්න ඕන ඉක්මනට කරන්න. ලොකු අංක 2 ගමනක දුර කිලෝමීටර් 60යිලු. දැන් අපි කලින් හදපු විදිහට වැඩේ පටන් ගන්න ඕන. පළවෙනි ගාන මෙන්න මේකයි අහන්නේ 60න් 4න් එකක්. එහෙනම් ඔයාට ඔහොම බැරි නම් 64ට බෙදන්න ඕන. බෙදලා බලන්න පුළුවන්. කටු වැඩ කරන්න පුළුවන්. කටු වැඩ කරලා හදන්න. බලමු සඳරි හැදුවද? එකපාරක් 60 බෙදාගත්තා නම් ඊට පස්සේ දාගෙන යන්න තියෙන්නේ. 60 එකපාරක් බෙදාගත්තම ඇති නේද? ඔය ක්‍රමයට අනුව අනිත් ඒවා හදාගෙන යන්න පුළුවන්. ඒ ගණන් පහ හදමු හැමෝම දැන් හදලා ඉවරයි. දිනදි හැදුවත් පහම හරි නේද? උත්තරේ කිලෝමීටර දාලා ලියන්න පුළුවන්. කිලෝමීටර දාලා ලියන්න. තනුලි ඔක්කොම හරිද? හොඳයි ගොස්. ප්‍රබෝධි හදනවා තාම. හදමු. ඉක්මනට හදලා බලමු මේ හදනවා කියන්නේ දැන් ඔයා එකක් හදාගත්තා නම් ඔයාට ඉතුරුව ඉතින් හරි දාන්න පුළුවන්. එහෙම කට්ටිය ඉන්නවනේ. 64න් බෙදපුවම කීයද ආවේ? 15යිනේ. 15 වරක් 1 15. දැන් හරි. දැන් එකක් හොයාගත්තානේ. එක කෑල්ලක් 15 නම් දැන් ඉස්සරහට ඉතින් ඒක ಗುಣ කර යන්න තියෙන්නේ. එහෙමත් පුළුවන්. යම් තැනකදී පොඩ්ඩක් අපි අමාරුවේ වැටෙනවා. ඔයාලා හැදුවේ නැත්තම් මේ ගාන හදන විදිහ හදාගන්න. කොහොමත් බෙදන්න පුරුදු වෙන්න ඕන නැත්තම් අමාරුවේ වැටෙයි. ඊළඟට තියෙන්නේ 60න් 4න් දෙකක් පොතේ. 60ට අපි 4න් බෙදපුවම 15යි. 15ව දෙකක්. 15ව දෙකක් 30යි. 30යි කිලෝමීටර්නේ. කිලෝමීටර් 30යි. ඔන්න ඔහොම හදාගෙන යන්න. හදපුවා හරියට දාගන්න. ඊළඟ කිලෝමීටර් 60න්
4න් 3ක් හොයන්න. එතන මේක බෙදපුවාම 15යි 15ව 3ක් කීයද? කිලෝමීටර 45යි. දැන් මේ විදිහට යන්න තියෙන. ඊළඟ ගාන ටිකක් වෙනස් වෙලා. ගාන කියවල බලන්න ඕනේ. 4 වෙනි ගාන තියෙන්නේ 60න් 6න් 1ක්. දැන් 66න් බෙදන්න ඕන. 66න් බෙදපුවම 10යි 10 වරක් 1 10යි. ලොකු අමාරුවක් නෑ. අන්න එච්චරයි. ඊට පස්සේ 5 වෙනි ගාන. මේකත් ඒ විදිහටම හදන්න. 6න් 4ක් නැහලා තියෙන්නේ. 60න් 6න් 4ක්මයි පුතේ අහලා තියෙන්නේ. 60න් 6න් 4ක්. 66න් බෙදපුවම 10යි 10 වරක් 4 40යි. කිලෝමීටර 40. දැන් හරි වරුසාවක් ඇති නේද ඔය පැත්තේ. හරි ඔක්කොම හරියට. අඩුපාඩු තියෙන නම් හදාගන්න. අඩුපාඩු තියෙන ළමයි හදාගන්න. කො බලන්න හදපු අය පෙන්වන්න බලන්න ටියුට් එක පොඩ්ඩක්. කො ඇදුවද? හරි. කටු වැඩ කෙරුවනේ නේද? හරි. හොඳයි. අපේ 4 ළමයිත් ඉන්නවා. හදන්න උත්සාහයක් හරි ගත්තා නම් ලොකු දෙයක් හදන්න උත්සාහ කරපුවම පුළුවන් වෙනවා. බැරි වෙන්නේ. දැන් මේ ක්‍රමයේ ඉගෙන ගත්ත ඕක ආයේ පාවිච්චි කරන්න තියෙන තවත් තැනක. නේද? ලොකු අමාරුවක් නැහැ. හැබැයි හදන එක හරියට තේරුම් ගන්න ඕන නේද? දිහෙන්. ඔව්. කෙලින් වෙලා ඉන්න ඕන නේද? හරි. අපි ওই ඉතුරු ටිකේ ගණන් 4 අපි ඊළඟ දවසේ හදමු. අලුත් ටියුට් එක දානවා. ඔයාලට අලුත් ටියුට් එක අරගෙන ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ටියුට් එක නැති ළමයි හිටියනේ ගොඩක් පුටුවට හේතු වෙන්නකෝ බලන්න කට්ටිය. දැන් අනිත් වැඩ නතර කරමු. ටියුට් එක නැති දරුවන්ට වීඩියෝ එක දාන්නම්. එතකොට එයාලා රෙකෝඩින් එක බලලා ඒ අවශ්‍ය කොටස් ටික නිවැරදි කරගන්න. අනිත් එක තමයි ඔය කරන ටියුට්ස් ෆයිල් එක දාලා පොඩ්ඩක් පරිස්සමට අරන් තියාගන්න. ඕවා තැන් තැන් වල දාන්න එපා. අද ගිය මාසේ කරපු එක නේ. ඕවා ඔයාලට ආයේ ඕනේ නැහැ තමයි. හැබැයි ඕවා වැදගත් වෙන්නේ මේ විභාගෙට යන්න කලින් දවසේ ඕවා දිහා ටිකක් බලපුවම හිත හරියට ශක්තිමත් වෙනවා. මෙච්චර වැඩ කරලානේ තියෙන්නේ අපි. දැන් ඔයාලා ඔය ප්‍රශ්න පත්‍ර කරනවා නේද ගෙදර? ඉස්කෝලේ තියෙනවා, ගෙදර කරනවා, පන්ති වල කරනවා. ඕවා ෆයිල් කරලා එකතු කරගන්න. අන්තිමට විභාගෙට යන දවසට කලින් අගෝස්තු 9 වෙනිදා රෑ නේද? අගෝස්තු 10 විභාගෙ. අගෝස්තු 9 වෙනිදා රෑට ඔය ප්‍රශ්න පත්‍ර ෆයිල් එක දිහා බලන්න කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා. සමහර අයගේ ප්‍රශ්න පත්‍ර 500ක් 600ක් විතර කරලා තියෙනවා ඒ වෙද්දි. ලොකු මිටියක් තියෙන. ওই මිටිය දිහා බලපුවම තේරෙනවා මේ හෙට තියෙන ප්‍රශ්න පත්‍ර දෙක ලියන්න මම බලන්න දැන් ප්‍රශ්න පත්‍ර 600-700ක් ලියලා කියලා. ඒක වැදගත් වෙයි. හරිද? ඔව් බැරි වෙලාවත් ওই ප්‍රශ්න පත්‍ර ඉතින් දැන් සමහරුත් ගෙදර ගේන්නෙත් නැහැනේ. ඉස්කෝලේ කරන ඒවා ගෙදර ගේන්නෙත් නැහැ. ඩෙස්කේ ආස්සේ මාස ගණන් තියෙනවා. අපිට අහු වෙනවනේ. නේද? සුරුට්ටුව වගේ ගුලි කරලා ගහලා යනවා ඩෙස්කේ ආස්සේ. අන්තිමට කරපු දෙයක්වත් නැහැ. නේ? නොකරපු දෙයක්වත් නැහැ. ඉතින් ඒක නිසා ওই ප්‍රශ්න පත්‍ර එකතුවක් තියාගන්න. පේපර් එකතුවක් හදාගන්න කරුණා කරලා ඔය කරන ඒවා වෙන වෙනම හරි ෆයිල් වලට එකතුවක් හදලා තියාගන්න. ඒක ගොඩක් වටි ඉස්සරහට. 4 වසරේ ළමයින්ට අවුරුදු 2ක් එකතුවක් හදාගන්න පුළුවන්. තේරුණා නේද? හොඳයි. එහෙනම් අපි අද නතර වෙමු. අපි ලබන සතියේ හම්බෙමු. ටියුට් එක අරන් ලෑස්ති වෙලා ඉන්න හැමෝම. එහෙනම් නැගිටින්න. හොඳයි. අයිබෝවන්.
අයිබෝවන් සර්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්.